ඉතින් යාළුවනේ කොහොමද? මම හිතන්නේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න බැරුණා කාලෙකින්. ඔයාලා පේන ඇති අපි පොඩි වාහනයක් ගත්තා. ඉතින් අපි මේ වාහනේ පළමු ගමන අපි ගෙදර ඉඳන් අපිට පොඩි දුරයි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපුතලේ පැත්තේ තියෙන ලිෆ්ට් සීට් එක. කියන්නේ තේවත් අකුරට හරි ලස්සන view point එකක්. අපි එතනට යනවා. මම චූටි වීඩියෝ එකක් කරන්නම් ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් අපේ සහෝදරට ඉන්නවා. අපි ගිහිල්ලා එනවා එතෙන්දී බලමු. මම හිතන්නේ දැන් ගොඩක් හවස් වෙලා ගොඩක් අඳුරු වෙලා තියෙන ඉඳන් හොඳට මේ බලා ගන්න අමාරුයි. කමන්නේ අපි බලමු. පුළුවන් විදිහට ඔයගොල්ලන්ම පෙන්නන්න බලන්න. ඉතින් යාළුවනේ අපිට මම හිතන්නේ රෑ වුණ නිසා උඩට යන්න දුන්නේ නැහැ. අපි වාහනේ පාක් කරලා පයින් තමයි මෙතන උඩට යන්න හදන්නේ. හරි ලස්සනයි. මම නම් මේ ලිෆ්ට් සීට් එකට කවදාවත් ඇවිල්ලා නැහැ. අනිත් ඒ වතු තමයි ඉතින් බලාගන්න පුළුවන්. ටිකක් ඒ වතු මේ මුතිරිට පයින් තමයි යන්නේ. යාළුවනේ අපි සෑහෙන මාංශ වුණා. මොකද අපිට වාහනේ එන්න දුන්නෙත් නැහැ. අපි දැන් ලිෆ්ට් සීට් එකට ආවා. මෙතන කිලෝමීටර් ආසන්න ගණන් පයින් ආවා. බලන්න මෙතන හරි ලස්සනයි. ඉතින් බෑවුමක් තියෙන්නේ. මේක තමයි ලිෆ්ට් සීට් කියලා කියන්නේ යාළුවනේ. ඉතින් කඳු ගැටයක්. මේ දින් දෙපැත්තෙම පොළොන් පාර කැපිලා යන කඳු ගැටයක්. මොනතරම් අපූර්වද. ඔයාලට පේනවද දන්නේ නැහැ. මොකද දැන් මම හිතන්නේ සවස් 6ට විතර ඇති. මනරම්ම නරත්ත කරපු වතු ඈතින් බලන්න මිදුම තාරන්න වෙතින් ගලාගෙන යනවා. ඒ තාම අලංකාරවත්. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ. මොකද මේ සන්ධ්‍යාවේ ඈතින් වතු ගම්මාන බලන්න පුළුවන්. යාළුවනේ ලිෆ්ට් සීට් එකේ අපේ මල්ලි කෙනෙක් මෙතන ඉන්නවා. මේ පොත් බලන්න මේ මෙතුමා ශික්ෂාස් රටසී තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. සර් තෝමස් ජේ ලිෆ්ට් තමයි මෙතුමාගේ නම. ඉතින් ඔයගොල්ලෝ ලිෆ්ට් සීට් එකට ආවොත් මෙතුමාගේ මේ ප්‍රතිමාවක් මම හිතන ෆයිබර් වලින් හදලා තියෙනවා. බලා ගන්න පුළුවන්. කූරෝකුත් සවි කරලා තියෙනවා මේ කතන්දරේ දාලා ඉංග්‍රීසි භාෂාවෙන්. හරි ලස්සනයි. මේ ස්වභාවික වනාන්තරේ ඊට පල්ලෙදින් තේවතු මේ සන්ධ්‍යාව දැන් සවස් මම හිතන 6ට විතර ඇති. එන්න ලිෆ්ට් සීට් එකට කියන්නේ. ඉතින් ගොඩාක් සංචාරකයන් අතර මම හිතන්නේ දේශීය වගේම විදේශී සංචාරකයන් අතර මේ ස්ථානේ වඩා ප්‍රචලිත ස්ථානයක්. ඉතින් පල්ලෙහාට ඔයගොල්ලෝ බලපන් දෙරි පැවුමක් තියෙන්නේ. දේශී නෑ. ඈත බලා ගන්න පුළුවන් මාර්ග මොනරාගල වැනි ප්‍රදේශ. යාළුවනේ බලන්නකො මේ ලිෆ්ට් සීට් එකට මේ හවුස් තියෙන ලස්සන කවුරු අම්ම නැහැ. අත අපි මාර නිදහසක්. මෙතන දවල් ආවනම් මෙතන සෑහෙන මිනිස්සු ඉන්නවා. එතන අපි එන වෙලාවට මේ ආපු වෙලාවට එන වෙලාවට අපි මොකද ගෙදරින් ආව ගොඩක් හවස් වෙලා කවුරු අම්ම නැහැ. නිදහසී එතන සුන්දරත්වය බලලා අපිට යන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි. හරි සීතලයි එංගට. ජැකට් එකක් කරන ඉන්න බෑ මෙතන. බලන්න. ඔයගොල්ලන් පල්ලෙන් බලන්න පුළුවන්. මට ඔයාලට දෙයක් කියන්න අමුතු වුණා. මොකද ලිෆ්ට් සීට් එකට එන කෙනෙක් නම් මම ඔයගොල්ලන්ට කියන්න කොළඹ විතර එනවා නම් ඔයගොල්ලන්ට හපුරිය ටවුන් එකට ඇවිල්ලා දකුණු අත පැත්තට පාරක් තියෙනවා. කිලෝමීටර් මම හිතන්නේ 10ක් 15ක් විතර වගේ එන්න තියෙනවා. මේ මාර්ගය තමයි ලිෆ්ට් සීට් එකේ තියෙන පාටු මාර්ගය. ලොකු වාහන වලින් එන්න අමාරුයි. ඉතින් මේ ගමට හොඳම වාහනේ මම නම් හිතන්නේ බයිසිකල් එකේ නේ. නැත්නම් ඔයගොල්ලන්ට මේ කමී අය 3 wheel වලින් මේ 6 සපේලා තියෙනවා ලිෆ්ට් සීට් උඩට එන්න. ලොකු වාහනයක නම් එන්න එපා. මොකද අපහසු වෙනවා වාර හරව ගන්න එහෙම. ඉතින් යාළුවනේ අපි දැන් ලිෆ්ට් සීට් එකේ ඉඳලා එළියට යනවා. මොකද මෙතන ගොඩක් අය ඉඳලා තියෙනවා නෑ දැන්.
සීතලයි එන්න සීතල හැබැයි හරි ලස්සනයි පරිසරයෙන් විඳින කෙනෙකුට කවිලින කෙනෙකුට මේ වගේ ස්ථානයක් නම් මම නම් හැබැයි අධික සීතලක් තියෙනවා බලන්න තනිකර මීට මේ වට වී නේද තව සුවල්ප වෙලාවක මෙතනට කීද ඒ කියලා අපි ක්ලාස් කරනවා ඉතින් අපි දැන් අපේ වාහනට යනවා එහෙනම් අපි වෙන දවසක ආයෙ හමු